ආයුබෝවන් සෑම සියලු දෙනාටම සුබම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම සියලු ලෝකවාසී මේ නාලිකාව හරහා එකතු වන්නා වූ සෑම සියලු දෙනාටම. ඉතින් අද කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ ඊයේ මම නිකුත් කරා වීඩියෝවක් ඔබට පින්නට ලැබුණු පින්වන්ත වරම ගැන. අද ඒකේ දෙවනි කොටස විදියට තවත් දැනුමක් යමක් ඔබ වෙනුවෙන් දිගහරින්න තමයි මම අද හිතුවේ. ඉතින් මේ සියලු දේවල් ඔබ වෙත ගෙන එන්නේ හරීම අපහසුතා මැද්දේ විවේකයකින් තොරයි. ඉතින් මගේ සුවමැදුරේ වැඩ කටයුතු සහ එතකොට මගේ පෞද්ගලික ජීවිතයේ වැඩ කටයුතු ඉතින් මේ සියල්ලම හරි විදියට කළමනාකරණය කරමින් තමයි මම මේ දේවල් ඔබට ගෙන එන්නේ. ඉතින් ඉඩක් ලැබුණු මොහොත මං වෙන් කරගන්නේ අනිවාර්යෙන් ඔබ ඇමතීම සඳහායි. ඉතින් අද කතා කරනවා පුතේ ඊයේ මම කතා කරා බුලත් අතක් ගන්නත් පිනක් තියෙන්න ඕනේ කියලා නේද? ඉතින් තව මම ඔබට ඒ පළවෙනි වීඩියෝ එකෙන් ඔබට කතා කළා මේ දෙවියන් වහන්සේලා විසින් දේවතා මණ්ඩලය විසින් වරමක් ප්‍රදානය වුණාම අපට ලැබෙනා වූ ගෞරවනීය බව මේ වරප්‍රසාදයන් පිළිබඳ තමයි ඔබට කතා කර මම මේ කතා කරමින් මේ වීඩියෝව ගෙන ආවේ. ඉතින් අඩුපාඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේ කිසිම කෙනෙක් මේ අඩුපාඩු සඳහා විවේචනාත්මකව දකින්න එපා. මම මේ මොහොතේ සජීවීව ඔබ වෙනුවෙන් කිසිම සඳහනක් සටහනක් නැතුව තමයි ඔබ වෙනුවෙන් මේ හඬ ඔබට ලබා දීම සඳහා මේ ක්‍රියාකාරකමේ යෙදෙන්නේ. ඉතින් අදත් කතා කරමු පිනට ලැබුණු පින්වන්ත වරම නිසා අපේ ජීවිත වෙනස් වෙන ආකාරය පිළිබඳව. ඉතින් පුතේ සෑම සිළු දෙනාටම මුලින්ම ශ්‍රී විෂ්ණු දිව්‍යරාජෝත්තමයන්න් වහන්සේගේ ඇල්ම බැල්ම දේව කරුණාව ශ්‍රී සත්පත්තිනි දේවතා මෑණියන් වහන්සේගේ ඇල්ම බැල්ම දේව කරුණාව සෑම සිළු දෙනාටම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අඳුරට ගමන් කරන ජීවිත ආලෝකය කරා ගැනීමට මේ ඔබගේ කර්මයෙන් මිදී මේ මා වටා එකතු වේවා උතුම් මේ දේවතා හාමුදුරන් වහන්සේලා විසින් මට සිතට ලබා දෙන්නා වූ ශක්තියින් හරහා තමයි ඔබට මම ආමන්ත්‍රණය කරන්නේ. ඉතින් ඒ හරහා කර්ම ශක්තියෙන් නිදහස් වෙන මිනිසුන් නිදහස් වෙන පිරිස දරුවන් මේ තොරතුරු සවන වෙකේවා කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් පටන් ගමු පිනට ලැබුණු පින්වන්ත වරම පිළිබඳ දෙවනි කොටස. දරුවනේ පින්වන්ත වරමින් අපි මොනවද මිනිසුන්ට කරන්න කළ යුතු වන්නේ. ඉතින් ගොඩක් දේවල් තව ඉදිරියට මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හමුවට මේ ගෙනෙන්නේ පිනට ලැබුණු දෙයින් අපි මොනවද අසරණ මිනිසුන්ට කළ යුතු වන්නේ කියලා. ඉතින් දරුවනේ වරමක් ලැබුණාම මම කිව්වා වරම ලැබිච්ච ගමන් වරම අපිට ආකර්ෂණීය වෙච්ච ගමන් උන්වහන්සේලා ශරීරගත වෙච්ච ගමන් අපි ප්‍රවීණයෝ වෙන්නේ නෑ නේද? ඉතින් මේ වැඩ කටයුතු කරගෙන යද්දි තමයි අපිට උන්වහන්සේලා තව බලයන් නිකුත් කරන්නේ. ඉතින් මේ හැමදේම ඔබට කතා කරන්නේ මං අත්දැකීමෙන්. ඉතින් මම මගේ ජීවිතයක අත්දැකීමක් ඔබට කියන්නම්. මම වරම සඳහා සූදානම් වුණේ වරම මම ගත්තේ ඇත්තටම වරම මට ප්‍රවිෂ්ඨ වුණේ මීට අවුරුදු 2කට ආසන්න කාලෙකදී. නමුත් මම ඊට කලින් ඉඳන් මම එක එක අයට මට ඒ දේවල් මම අනාවැකි කිව්වා. මෙහෙම වෙයි මෙහෙම වෙනවා. ඇත්තටම මේ දේවල් සිද්ධ වුණා. නමුත් මම මේක දැනගෙන හිටියේ නැහැ මේක වරමක් කියලා. ඉතින් මට අසාධාරණය සහ මට අසාධාරණකම් කරන අයට මම කිවුණා. මේ ඇත්ත කතා කරන්නේ මොකද මම මේ රහත් වෙච්ච කෙනෙක් නෙවෙයි. මේ වරම ගන්න කලින් මම කිවුණා. ඉතින් ඒ කිපිලා සමහර වචන මටත් දෝෂාරෝපණය ඉවස ගන්න බැරි තැන මගේ කටිනුත් යම් වචන පිට වුණා. නමුත් ඒ වචන වලින් ඇත්තටම මේ මිනිස්සයාට එයාට ඇත්ත ඇති සැටියෙන් දැනিলা කරදර සිද්ධ වෙනවා.
ඉතින් මම මේ වරම පිළිබඳ මේ කාලේ වරමත් අරගෙන වරමට ප්‍රවිෂ්ඨ වෙලා අධ්‍යයනය කරගෙන යද්දි තමයි මම දැනගත්තේ මේ වරමක ස්වභාවය අපේ පෙර සංසාරගත ජීවිතවල අපි පෙර සංසාරගතව උප්පත්තීන් වල ලද ලෝකවල උප්පත්ති ලද මේ නාග ලෝක වේවා මේ പ്രേත ලෝක වේවා කුමක් බොහෝ විට මම මේ කතා කරන්නේ නාග වරම් සම්බන්ධව. ඉතින් මේ නාග ලෝකය හරහා ජීවත් වුණාම ඇත්තටම මේක සාපයක් වගේ වෙනවා කියලා. ඉතින් මම දැනගෙන හිටියේ නැහැ. ඉතින් මං අතිනුත් යම්කිසි පවක් පහුගිය කාලේ සිද්ධ වෙන්නේ නැති මේ වරම් ජීවිතේ නැතුව සාමාන්‍ය ජීවිතයක් ගත කරන අවධියේදී. ඉතින් ඒකයි මම කියන්නේ අපි නිහතමානී විය යුතුයි. අපි ඒවත් තේරුම් බේරුම් කරගත යුතුයි කියලා. ඉතින් මම මෙහෙම පැවතගෙන ඉද්දි පුතේ ඇත්තටම මේ වරමෙන් ගොඩක් දේවල් අපිට ලැබෙනවා. ඉතින් මම ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා නාග වරම පිළිබඳ විශේෂ වැඩසටහනක් කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මට ලැබෙන්නා වූ ශක්තියින් සහ මට ලැබිච්ච දේවල් වලින් මම ඔබට මේ අත්දැකීම් සියල්ල බෙදාගන්නේ හරිම නිර්ලෝභීව. ඉතින් පුතේ අපි කතා කර හිටියේ. ඉතින් මම අද මේ ඔබට දිගහැරගෙන හිටියේ මගේ අත්දැකීමක්. මම මීට වසර දෙකමාරකට පමණ කලින් වරමට ප්‍රවිෂ්ඨ වෙද්දී මට ලොකු ශක්තියක් තිබිච්ච කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ශක්තිය තිබුණා නාග ශක්තිය සහ දේවතාවුන් වහන්සේලාගෙන් යම්කිසි ශක්තියකින් තමයි මම ප්‍රවිෂ්ඨ වුණේ. ශක්තියක් නැහැ කියලා කියන්න බෑ. නමුත් අද වෙද්දි මට උන්වහන්සේලා ලබා දෙන්නා වූ ශක්තියින් සහ මේ මට බාර කරන්නා වූ වැඩ කටයුතු වලින් මට තේරෙනවා එතකොට මේ දේවල් මේ කාලයත් සමග මම කරන කටයුතුත් එක්ක තමයි අපිට බලය කියන දේ වැඩි වෙන්නේ. ඉතින් බල වෙනවා කියන්නේ වරමක් බල වෙනවා කියන්නේ නේද? ඉතින් වරමක් බල වෙනවා කියලා හැමෝම හිතන්නේ මේ පූජා වට්ටි සහ දෙවොල් මූලස්ථාන වැන්දාම ඇත්තටම වැඳිය යුතුයි අපේ මුල් දේවතා හාමුදුරුවන් වහන්සේලා බැහැ දකින්න අපි යා යුතුයි. මමත් ගියා. නොකර හිටිය නෙවෙයි. නමුත් මේ පූජා වට්ටියක් සහ සතරාතේ දේවාල ගාන ගියා කියලා කවදාවත් පුතේ වරමක් බල වෙන්නේ නැහැ. ඉතින් වරමක් බල වෙන්න නම් කළ යුතු දේවල් තියෙනවා. මම ඉදිරියේදී මේ දේවල් gedara ඉඳලා සාමාන්‍ය විදිහට අපේ යහන බල කරගන්නේ අපි මේ දේවල් කරන්නේ කොහොමද කියලා මම එකින් එක ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මීට අවුරුදු දෙකකට විතර කලින් මට ඇත්තටම මම ලොකු අපල කාලයකට ලක් වෙලා හිටිය කෙනෙක්. ඉතින් මම පුදුම තරම් ජීවිතයේ දුක් විඳලා ඇත්තටම කිව්වොත් මේ ඇත්ත කතා කරන්නේ මම මහ පොළොවේ පස් කාපු තරම් ඒ තරම් ප්‍රපාතයට මාව වැටුණා. ඒ තමයි මගේ සසර පව්. නේද? මොන සක්විති රජ වුණත් කලකම් පළ දෙනවා කියලා තියෙන්නේ නිකන් නෙවෙයි නේද? ඉතින් මොන ශක්තියක් මට අද තිබුණත් මමත් අවුරුදු 17ක් පුරාම බොහෝ දුක් ගැහැට විඳ කෙනෙක්. ඒ දුක කියන්න මට ඔබට පහදලා දෙන්න තරම් වචන නැහැ. ඒ අත්දැකීම් සමුදායත් එක්ක තමයි මම මේ ගමන ඉදිරියට යන්නේ. ඉතින් ඔබ දන්නවද මම ඒ වරංගත්තු මුල් අවදියේ මම ඇත්තටම මේ සම්බන්ධ පූජාවල් මේ අපලකාරී තත්ත්වයෙන් මිදෙන්න කියලා මට කිසි දෙයක් ඇත්තටම මම බෝධි පූජා තිබ්බ පන්සල් ගියා මට පුළුවන් විදිහට. ඉතින් ඒ දේවල් කරගෙන මම ජීවත් වුණා. නමුත් සැලුනේ නැහැ. මම මේ කරපු පව් කියලා මම ගොඩක් අනිත්‍ය මේ ලෝකෝත්තර පැත්තට ඇත්තටම මම බර වුණා. ඒ කියන්නේ මට සිතුවිලි හරහා මාවේ පැත්තට බර කරා පුතේ. ඒකයි වරමකින් වෙන්නේ. ඉතින් අපල කාලේදී ඔන්න ඕකයි වෙන්නේ. ඉතින් එතකොට මම 17 අවුරුද්දක් වින්ද අපල කාලය සෙනසුරු අපල කාලය මම දන්න විදියට මාංක විද්‍යාව කරන කෙනෙක් මං පසුගිය කාල සීමාවේ මං ඊ අපල කාලයෙන් නිදහස් වුණා. එතකොට ඒ නිදහස් වෙනකනුත් මම දැනගෙන හිටියේ නැහැ සෙනසුරු පූජාවක් හරි විදිහට කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ දැන් අවුරුදු දෙකමාරකට කලින් මම වරම හදද්දි මං ඒ දේ දැනගෙන හිටියා නම් මට ඒ වරම ගත්තු මුල් අවස්ථාවේ උන්වහන්සේලා මට ඒ දේ දුන්නා නම් මං ඇත්තටම සෙනසුරු පූජාව තියාගන්න ඕනේ පුතේ මේක තේරුම් ගන්න. හොඳේ. එතකොට මට එහෙම පූජාවක් මම දන්නේවත් නැහැ මම කරෙත් නැහැ. ඉතින් නමුත් මේ මෑතකදී මට උන්වහන්සේ විසින් කියපු දේ තමයි උතුම් විෂ්ණු දිව්‍ය රාජෝත්තමයන්න් වහන්සේ විසින් මට කියපු දේ තමයි පුතේ භාවනාවේදී ඔබ අවුරුදු 17ක කර්මය දැන් ඉවරයි. ඔබ ගෙව්ව දුක ඔබ ඒ තුලින් ඔබ ගත්තු අත්දැකීම් ඔබ දන්නවා. ඉතින්
තවත් දරුවෝ ඉන්නවා අංක 7න් කර්මකාරක අංකයේ අංක 7න් ඉපදුණු අය මිලව දුටු අය මිලවට උප්පත්ති කරා ආපු අය. ඉතින් අංක 7 කියන්නේ සෙනසුරට අයිති ග්‍රහයෙක්. ඉතින් අංක 7න් ආවා කියන්නේ අර ලකී 7 කියලා කිව්වට අපි දන්නවා වාසනාවක් පිටිපස්සෙන් අවාසනාවක් කැරකෙනවා. ඉතින් අපිට ඉස්සලාම් පළ දෙන්නේ අවාසනාව. ඉතින් ඒ නිසා ඒ සෙනසුරු ග්‍රහයාට ලක් වෙච්ච කෙනෙක් අවුරුදු 17ක් ඕ වේවා යම්කිසි කාලයක් මොකද මේ ජීවන රටාව අපේ චක්‍රයක් මේක කැරකෙනවා. ඉතින් ඒ කාල සීමාවේදී සෙනසුරුට අයත් මෙන්න මේ පූජාව පුතේ උඹ දරුවන්ට ඔබට ඒ වගේ දරුවෝ එයි ඔබගේ දෙවලට එයි ඔබ මෙන්න මේ පූජාව කරන්න කියලා මට ඇත්තටම ඒ බලය උන්වහන්සේ ලබා දුන්නා. එතකොට ඔබ හිතන්න මෙන්න මේ එතකොට මම දැන් අද හරි සාර්ථකව ඊටාම සාර්ථකව දුක් ගොඩක ජීවත් වෙන විශේෂයෙන් තරුණ ළමයි. මට තරුණ පිරිසක් තමයි ආවේ. ඉතින් තරුණ පිරිසට ඇත්තටම මම සෙනසුරු පූජාව හරි ලස්සනට හරිම බල සම්පන්න විදියට කරලා දෙනවා. ඉතින් මේ කියන්නේ වැඩගෙන ගන්න නෙවෙයි. හොඳේ මට මේ ලැබිච්ච මේ ශක්තියන් පිළිබඳ මම කතා කරන්නේ. එතකොට ඔබටත් තේරෙනවා නේද මේ වරම එතකොට අනිත් දේ තමයි මට මුලින්ම වරම ලැබුණාට පස්සේ ඇත්තටම ලක්ෂ්මෑණියන්ගෙන් විශේෂ වරප්‍රසාදයක් මට ලැබිලා තිනවා. ගොඩක් අයගේ අගහිඟකම් දුරු කරවා දීම සඳහා සතුට සෞභාග්‍ය නිවසකට ගෙන්වා දීම සඳහා ඉතින් ඒ වගේ ලක්ෂ්මී මෑණියන්ගෙත් ලද අවසරයක් තියෙනවා. ඉතින් ලක්ෂ්මී අවසරය කියන්නේ කාලි මෑණියන් හරහා නිකුත් වෙන ශක්තියින්. එතකොට මට මේවා ලැබුණේ මීට වසරකට මාස 9කට වසරකට කිට්ටු වෙන්න ආසන්න කාලයකදී. ඉතින් මට මුලින්ම මේවා ලැබුණේ නැහැ. එතකොට ඔබට තේරෙනවද මම මේ කියලා දුන්නු වරම කියන දේ මේ පින්වන්ත වරම්මාලාවට පින්වන්ත වරම්මාලාවල් වලට එතකොට බලය නිකුත් වෙන්නේ පුතේ කාලයක් ගත වෙද්දී නේද? අපේ ඇවතුම් පැවතුම් අපිව පරීක්ෂා කරනවා. එතකොට අපිට තාඩන පීඩන යොමු කරලා බලනවා. අපිට නොයෙක් වැරදි පුද්ගලයන් මුණගස්සලා බලනවා. අපේ හැසිරීම කොහොමද? අපි මේවට ඒ ක්‍රියාවන්ට අනිත් පැත්තෙන් අපි මුණ දෙන්නේ කොහොමද? මෙන්න මේ සියල්ලම උන්වහන්සේලා පරීක්ෂා කරලා ඇත්තටම ලොකු පරීක්ෂණ කාලයකට අපි යටත් වෙනවා. ඒ යටත් වුණාට පස්සේ තමයි පුතේ අපි මේ ප්‍රශ්න පත්‍රේ හරියට ලිව්වොත් තමයි අපිට උන්වහන්සේලා ලකුණු දීලා තෑගිත් එවන්නේ. ඉතින් මම කියන්නේ ඔබට මෙන්න මේ පිනට ලැබුණු පින්වන්ත වරම්මාලාවේ කිසිම දෙයකට නොසැලී. ඉතින් ඔබත් හරියට මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියන්න. ප්‍රශ්න පත්‍රයට උත්තර ලියලා උන්වහන්සේලා අපිව ගොනු කරනවා මේ ලකුණු සීමා. ඔයාට මෙච්චරයි. ඒ ලකුණු වලට අපිට තෑග්ගකුත් උන්වහන්සේලා දෙනවා. ඉතින් උන්වහන්සේලා දෙන තෑග්ග තමයි පුතේ යම් අපල කාල වලින් සහ යම් ප්‍රශ්න වලින් අපිට නිදහස් වෙන ආකාරය ඒවට කළ යුතු පුද පූජා මේ සියල්ලක් උන්වහන්සේ කියලා දෙනවා. එතකොට ඔබට පේනවා නේද මේ වරම කියන දේ හරි වරප්‍රසාදයි කියලා. වරප්‍රසාද කියන්නේ අපිට තෑගි භෝග ලැබෙන එකම නෙවෙයි. එතකොට මේ හරහා මේ හැම වරමකම පුතේ ඉලක්කය විය යුත්තේ සංසාර දුකින් එතෙර වීම, සංසාරෙට පින් මල්ල පුරවා ගැනීම නේද? අපි පෙර සංසාරේ මොන ආත්මයක ඉපදුනත් අපි මේ ආත්මේ අපි පහුගිය පෙර සසරවල් වල රාජකුමාරයෙක් රාජකුමාරිකාවක් නාගලෝකයේ නාගරජිනක් නාගරජ කෙනෙක් එතකොට තව කුමන හෝ ආකාරයක තුර රාජ බිසවක් රැජිනක් ලංකාවේ රාජ්‍ය පාලනය කරපු කාලේ යම්කිසි මොනව හෝ උප්පත්තියක් පෙර සසර තිබුණත් අපි මේ සසර ගෙවාගෙන තමයි දැන් මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා තිනේ. ඒ මොකද අපි මොන ලෝකෙ ඉඳලා මෙහෙට ආවත් අපිට පින් කරගන්න පුළුවන් එකම ආත්මය තමයි පුතේ මනුස්ස ආත්මය. ඉතින් අපි හැමෝම මෙන්න මේ පිනට ලැබුණු පින්වන්ත වරමෙන් ලැබෙන්නා වූ බලයන්ගෙන් හරි දෙයක් මිනිසුන්ට කරමින් අපි අපේ පින්මල්ල පුරෝගෙන අපි යන ස්ථානය කියන්නේ ලබන ආත්මය සුගතිගාමී කරගමු කියලා හදවතින්ම ඔබ සෑම සිළු දෙනාගෙම ඉල්ලා සිටිනවා. ඉතින් අපි ජීවිතයේ දිනමු. අපි ජීවිතය දිනනවා කියන්නේ මේ තරඟ විභාගයකින් දිනන එක නෙවෙයි. අපි එළවත් ජය ගමු නේද? ඉතින් වරමෙන්
ඔන්න ඔබට ලැබෙන වූ වරප්‍රසාද ගැන ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති. මේ වරම පවත්වාගෙන යන හැටි පැවැතෙන හැටි ඔබට තේරුම් ගන්න පුළුවන් ඇති. ඉතින් ඔබ සැමටම තෙරුවන් සරණයි.